අරගෙන යන්නේ ඩුබයි මෝෂන් ගේට් තීම් පාක් එකට. ඉතින් රිවර්ලෑන්ඩ් එක ඇතුළේ තමයි මේ තීම් පාක් එක තියෙන්නේ. අපි ඇතුළට යනකොටම බලන්නකො කවුද අපි පිළිගන්නේ කියලා. ඩයිනෝසර්ස් ටිකක් නේද? මෙතනින් ඉස්සරහට යනකොට එක කන්ට්‍රීස් විසිබල් කරන විදිහට මෙයාලා ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. පිරමීඩ්ස්, ඊළඟට තාජ් මහල්, ඒ වගේ එක ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. ඉතින් මේවා ටිකක් බලාගෙන ඉස්සරහට යනකොට මේ විදිහේ මෝෂන් ගේට් එන්ට්‍රන්ස් එක තියෙනවා. අපි හැලෝවීන් ඩේ එක ගිය නිසා මේ වගේ හැලෝවීන් ක්‍රියේචර්ස් ගොඩක් හදලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ වගේ ක්‍රියේෂන්ස් ගොඩාක් තිබුණා. ඒ වගේම මේ මියුසික්, ඒ එන්වයරන්මන්ට් එක ලස්සනටම හදලා තිබුණා. ඔන්න දැන් තමයි අපි ආසම තැනට යන්නේ. ඒ තමයි DreamWorks එක. ඉතින් මේක ඇතුලේ තීම්ස් 4කට හදලා තියෙනවා. Kung Fu Panda, How to Train Your Dragon, Shrek and Madagascar. මට නම් මේ වතුර, එතකොට මේ කොළපාට ගස් දකින්නකොට පුදුම තරම් ආසයි. මොකද ඉතින් ලංකාවේ අපි ගොඩක් ආසයිනේ කොළපාට දකින්න. ඒ වගේම මේ වතුර මොන හරි තියෙනකොට දියැලි ගංගා අපි ගොඩක් දකිනවනේ ලංකාවේදී. අන්න ඒ ටිකත් බලාගෙන පහු කරගෙන අපි යන්නේ දැන් DreamWorks එන්ට්‍රන්ස් එක පැත්තට. ඉතින් හරිම ආසාවෙන් මෙන්න මේ එන්ට්‍රන්ස් එකට ආවා. මේ එන්ට්‍රන්ස් එක හරිම ලස්සනයි. ලස්සනට හදලා තියෙනවා. ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ ශ්‍රේක් තීම් පාක් එක ඇතුළට. ඉතින් මේක ඇතුලේ අපි ශ්‍රේක් කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ කියලා තමයි මට නම් හිතුනේ. හරිම ලස්සනට ශ්‍රේක් කතාවේ තිබුණ හැම දෙයක්ම වගේ මෙතන හදලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ අපිට මේ විදිහට යද්දී ඒ මියුසික්, ඒ ක්‍රියේෂන්ස්, ඒ කාටුන් එකේ තියෙන හැම දෙයක්ම හදලා තියෙනවා. ඉතින් මේ වගේ අපි දැන් හදන්නේ මේක ඇතුලේ තියෙන අපේ ඇක්ටිවිටි එකක්. ඒ කියන්නේ අපිට කාට් එකක යන්න පුළුවන් මේ ශ්‍රේක් ස්ටෝරි එක හදලා තියෙන එක බලන ගමන් අපිට කාට් එකක මේක එන්ජොයි කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි ඒ එන්ට්‍රන්ස් එකට තමයි මේ යන ගමන් ඉන්නේ. ඒ යන අතරතුරත් හරිම ලස්සනට මේගොල්ලන් වීඩියෝස්, ඒ වගේම ඒ ශ්‍රේක් කතාව බලනවානේ. ඒ කතාවේ තියෙන හැමදේම වගේ ඒ ඔඩියෝ, ඒ වීඩියෝ මේකේ අහගෙන තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඔන්න මේ වෙලාව නම් චුට්ටක් පාර වැරදිලා ආපහු හරි පාර හොයාගෙන යන ගමන් ඉන්නේ. දැන් නැත්නම් ඉතින් මේ වගේ චුටි අකරතැබ්බ පිච්ච වෙනවනේ. ඔන්න දැන් අපි කාට් එකේ නැගලා ශ්‍රේක් කතාව බලන ගමන් තමයි ඉන්නේ. This is the story of how your mother and I met. Once upon a time in a land far, far away, there was a beautiful swamp. It was full of mud and slime and bugs and snakes and all the things that would make it an ogre's home sweet home. Better out than in, I always say. I'm Order of Lord Farquhar. We are hereby authorized to place you under arrest and transport you to a designated resettlement facility. Yeah, my Lord Farquhar. Lord Farquhar, eh? I don't know what you're talking about. Now where is he?
easy to lock. To do is marry a princess. And here they are, Cinderella, Snow White, and Princess Fiona. The last one. Congratulations, you've chosen Princess Fiona. What? I've a bone to pick with you. Ogre. Just the one I'm looking for. What will give you your swap out? Well, there's a lot more to me than people think. Ogres are like animals. Onions have way. So what is the guy who came to make it? Locked in a tower and beset by a dragon, is rescued by a brave knight, and then they share true love's first kiss. Wait, you think Shrek is your true love? So you're really an ogre? Well, that explains a lot. Oh, it's disgusting! Guys, I order you to get that ugly beast out of my sight! Already know it! Now turn your hand and not afraid to use it. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා ශ්‍රෙක් ස්ටෝරි එකෙන් ටිකයි මට මේකට ඇඩ් කරන්න පුළුවන් වුණේ. දැන් මේ යන්නේ How to Train Your Dragon theme park එක පැත්තට. ඉතින් මෙතන තිබුණා rides දෙකක්. එකක් නැවක යනවා වගේ රයිඩ් එකක් තිබුණා. ඊට පස්සේ අපිට හරිම ස්කේරි උඩින් යන්න තියෙන රයිඩ් එකක් තිබුණා. ඉතින් ඒ දෙකේම ගියා. ඇත්තට මේ වීඩියෝස් දෙක නම් මට ගන්න බැරි වුණා. ඉතින් මං චුට්ටක් බය වුණා ඇත්තටම. මොකද මේ ඉක්මනට මේ ඔයගලන්ට පේනවත් ඇති මේ අපි යන අතරතුරේ උඩින් සමහර විට පේනවත් ඇති. සමහර අය කෑ ගහනවා. ඉතින් පොඩක් මේක කියන්නේ හරිම ඉක්මනට යනවා. උඩින් තමයි යන්නේ. හරිම ඉක්මනට ඉතින් කෑ ගහගෙන කට්ටිය යනවා. ඉතින් මේ රයිඩ් එක. ඒ රයිඩ් එක ඉවරනයින් පස්සේ අපි ගියේ මැඩගස්කර්. ඉතින් මේක තමයි මම බයම වුණ රයිඩ් එක. තාමත් මතක් වෙද්දී ගූස් බම්ස් එනවා. ඒ තරම් බය වුණා. මොකද මේක තමයි ඉක්මනටම යන රයිඩ් එක. කියන්නේ තප්පර ගානකින් ඒ තරම් ෆාස්ට් යනවා මේ රයිඩ් එක. ඉතින් කෑ ගහගෙන බය වෙලා අඬලා තමයි අන්තිමට රයිඩ් එකෙන් බැස්සේ. මොකද ඒ තරම් ඉක්මනට මේ රයිඩ් එක යනවා. හිතා ගන්න බෑ. අපි කැරකෙනවා. අපි අපේ කාට් එක එක විදිහට කැරකෙනවා. ෆාස්ට්ම යන රයිඩ් එකක්. ඉතින් හීනකින්වත් හිතන්නේ නැහැ මේ ඒ තරම් ෆාස්ට් යන රයිඩ් එකක් කියලා. ඉතින් මේ තීම් පාක් එකට ගිහිල්ලා මේ රයිඩ්ස් කරපු අය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. එයාලා දන්නවා කොහොමද මේ රයිඩ් එක කියලා. ඉතින් එතනින් පස්සේ ඇත්තටම මේ මැඩගස්කර් රයිඩ් එකත් මට වීඩියෝ කරගන්න ලැබුණ නැහැ. ඇත්තටම අපි ෆෝන්ස් උත් අයින් කරන්න ඕනේ. අපේ ඔක්කොම ඇක්සසරිස් අපි ළඟ තියෙන ෆෝන්ස්, බෑග්ස් හැම දෙයක්ම අපි මේගොල්ලන්ට දීලා ලොකෝ එකක තියලා තමයි අපි යන්න ඕනේ. ඒ වගේම මට කුන්ෆු පැන්ඩා රයිඩ් එකත් ඇත්තටම වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. එතනින් පස්සේ අපි මේ ඒ රයිඩ්ස් ඔක්කොම ඉවර කරලා මේ අපි ස්මර්ෆ්ස් විලේජ් එකට යනවා. ඉතින් ඒ ටික තමයි මම මේ දැන් පෙන්නන්නේ. ඉතින් මෙතන හරිම ලස්සන මියුසික් එක ස්මර්ෆ් විලේජ් එකට යනවා. මෙතනත් රයිඩ්ස් තිබුණා. ඇත්තටම මම නම් එතනින් එහාට රයිඩ්ස් මුකුත් කරේ නැහැ. මොකද මැඩගස්කර් රයිඩ් එකට ගිහලා බය වුණායින් පස්සේ රයිඩ්ස් කරේ නැහැ. මේ ඒ වගේම තව බයම හිතෙන රයිඩ් එකක් මම බලාගෙන හිටියා විතරයි. ඒත් හස්බන්ඩ්ුයි නංගි මල්ලි නම් මේ රයිඩ් එක ගියා.
ඉතින් ඇත්තටම දවසකුත් මදි මේ පාර්ක් එකේ ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා අපිට කරන්න. ඉතින් මටත් ඇත්තටම මම ගිය ඇක්ටිවිටීස් උත් ඔක්කොම වගේ වීඩියෝ කරගන්න ලැබුණේ නැහැ. ටිකයි මම මේ වීඩියෝ කරගත්ත ටික තමයි ඔයාලට පෙන්වන්න මේ වගේ vlog එකකින් අරගෙන ආවේ. නමුත් ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. ඒ වගේම මේ දැන් ගොඩක් රෑ වෙලා. ඉතින් අන්තිමට රෑ අපිට පරාඩ් එකකුත් බලන්න පුළුවන් වුණා. හරිම ලස්සන පරාඩ් එකක්. ප්‍රින්සෙසස් ලගේ වගේම ලස්සන කතාවක් තිබුණා. ඉතින් ඒ කතාවෙනුත් ටිකක් ඔයගලන්ට මේ විදිහට ගෙනලා තියෙනවා බලන්න. Was ruled by a great king. He had 2 daughters of royal blood. One, a pure fairy. The other, half fairy and half shadow. Because she was different, the shadow sister was not accepted by the fairies and left the kingdom to live among her own kind. Years later, she returns with one goal: to claim the throne of the enchanted forest. ඉතින් මෙතනින් මේ vlog එක ඉවර වෙනවා. ආයෙමත් දවසක ලස්සන vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමදෙනෙක්ම පරිස්සමින් ඉන්න. බයි.